is a news alert. වත්මන් රජය ගෙන යන්නේ පිට්පොකට් න්‍යාය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා. තිහාරිය ප්‍රදේශයේ පැවති උත්සවයක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියා. ආණ්ඩුව දවස ගානේ කියනවා මේ දූෂණය කරපු අය තියන්නේ නැති කෙනෙකුට නිදල්ලේ ඉන්න දෙන්න සියලු දෙනා හිරේ දානවා කියලා. මම හිතන්නේ පොලිසිය ඇමතිවරයා කියන්නේ නැත්තේ ඔය ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් කුඩු කන්ටේනර් දෙක සම්බන්ධයෙන් වරායන් පණ්ඩපු කන්ටේනර් 323 සම්බන්ධයෙන් දැඩි නීතිය ක්‍රියාත්මක කරනවා කියලා වෙන්නේ නැති. ජනතාව බලාපොරොත්තු නැහැ ඒක. ඒගොල්ලෝ කියනවානේ මේක තාම ඉවරයක් නැහැ. තාම මේක පටන් ගත්තා විතරයි. ඔය අයම තමයි 2015 දූෂණ මර්දන කමිටුවේ ඉඳලා ඔය නඩුම ඔය විදියටම අපුව ගෙන්නුවේ. ඒ අය තාම ගෙන්නනවා. අපි එන්න කියන ඕන්ලා කියනවා. ඕන්නම් මම අර කිව්වා වගේ පවුන් අනුවේ මාලේ දාගෙන බල්ලත් එක්කන් එන්න ළඟ පාර. අර පිප්පොකට් න්‍යායනේ. පිප්පොකට් කාර්යය පිප්පොකට් එක ගහලා දුවනවා මෙන්න පිප්පොකට් කාර්යයක් ඉන්නවා කියලා සාමාන්‍ය මිනිස්සෙක් පස්සේ. අnder අහිංසක මිනිස්සෙක් ගුටි කනවා පිප්පොකට් කාර්යය බේරනවා. මේ ආණ්ඩුවත් පිප්පොකට් න්‍යායය තමයි අනුගමනය කරන්නේ. අනිත් අයට හොරා කියලා. News One Lanka join and win තරගෙන් දැන් ඔබටත් රුපියල් 1000ක රීලෝඩ් එකක් දිනා ගන්න අවස්ථාවක්. මුලින්ම News One Lanka YouTube channel එක subscribe කරන්න. ඊළඟට News One Lanka Facebook පිටුව හෝ TikTok නාලිකාව follow කරන්න. අවසානයේට News One Lanka WhatsApp channel එකට හෝ Telegram channel එකට join වෙන්න. දැන් ඒවායි ස්ක්‍රීන්ෂොට් සමග ඔබේ නම සහ දුරකථන අංක WhatsApp කරන්න. සෑම මාසකම අවසාන දිනේ තෝරා ගන්නා ජයග්‍රාහකයාට News One Lanka වෙතින් රුපියල් 1000ක රීලෝඩ් එකක්. Subscribe, follow, join now.